මහත්මියට ගෞරවයෙන් ආරාධනය කරනවා මේ ඇදයිද අපි ඉන්නවා ඔන්නේ අහගන්න මෙම තරගයට මේ තරගයේ ආරම්භක සංඥාව දෙන්නේ මමයි. ඒක දෙන්නේ 3 2 1 දැන් අදින්දපා 3 2 1 කියලා කියනකොට තරගය ආරම්භ කරන්න පටන් ගන්න. දෙපැත්ත හරි නේද? හරි නේද? හරි. 3 2 1 සමත් උණුසුම් තරගයක් පළමු වටේ නිමා වුණා. ඒ අවස්ථාවේ වසන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. වට තුනකින් සමන්විත තරගයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පළමු වටේ ජයග්‍රහණය වසන්තගේ කණ්ඩායම ජයග්‍රහණය කළා. අපි බලමු දෙවන වටේ පැත්තේ වාසිය ලැබුණාද නැත්නම් තමන්ගේ ජවයේ තමන්ගේ ශක්තිය ක්‍රියාත්මක වුණාද කියලා අපිට දෙවන වටේ තීරණය කරන්න පුළුවන්. පැත්තේ වාසියද තමන්ගේ ශරීර ශක්තියද කියලා. ඔව්. පාංචි නම් ඉතින් මොනාරි මොකද මේකක්වත් දෙන්න මහන්සි කණ්ඩායම් දෙකට. අදින් දෙපා මේ අදින් දෙපා අල්ල ගන්න අදින් දෙපා අදින් දෙපා ඔය තමයි රොසුල් තරගයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඔන්න දැන් ආරම්භ සංඥාව ලබා දෙන්නේ යන්නේ 3 2 1 එදිලා ඉන්න ඔයගමත් උණුසුම් තරගයක් කණ්ඩායම් දෙකම තමන්ගේ ජයග්‍රහණය සංජානන කරගෙන ඉස්සරහා ඉතාමත් වේගමාන්තයෙන් කටයුතු කරන ආකාරය තමන්ගේ මුළු ශරීරෙම ශක්තිය යොදමින් තනගවදින ආකාරය ප්‍රේක්ෂකයන්ගේ ඔල්ලන සංහඳ මැද ඉතාමත් සාර්ථක ජයග්‍රහණයක් මේ අවස්ථාවේ